සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ඔයාලා මේ දකින්නේ අඟහරුවාදා. ඒ කියන්නේ 28 වෙනිදා ජූලි. මේ ඉන්නේ හොස්පිටල් එකේ. අපේ චූටි පුතාට සනීප නෑ. එයාට ඊ හවස කියන්නේ සඳ හවස උණ තිබුණා පොඩ්ඩක්. ඊට පස්සේ පැන්ඩෝල් දුන්නා. අඩු වෙලා තිබිලා ආයෙ රෑ 1ට විතර හොඳටම උණ. මං සැරින් සැරේට ඇහැර ගොඩක් වෙලා ඇහැරලා තමයි හිටියේ. ඉතින් බයයිනේ මෙයාලා ලෙඩ වුණාමනේ. මං කැමතිම නැති දෙයක් තමයි ඉතින් ළමයින්ට ලෙඩ වෙන එක. ඊට පස්සේ මේ උදේ ඉස්කෝලේ යවන්න නැතුව මම මේ බෙහෙත් ගන්න ගියා. අපි ගන්න බෙහෙත් ගන්න ડોක්ටර් ප්‍රයිවට් බෙහෙත් දෙන තැන වහලා. ඊට පස්සේ ඉතින් හොස්පිටල් එකට ආවා. හොස්පිටල් එකට ඇවිත් බලනකොට සෙනඟ ගොඩයි. ඊට පස්සේ ඉතින් දෙනත් එක පොලිමේ ඉඳලා බෙහෙත් අරගෙන ආවා ටවුන් එකට ඇවිල්ලා මෙයාට මේ ඊට පස්සේ හස්බන්ඩ්ලාගේ තාත්තත් හම්බුණා ටවුන් ඉඳලා. එයා මෙයාට අරන් දුන්නා කන්න මොනවද පුළුවන් කියලා. මම කෑවේ නෑ මොකුත් කන්න බෑ කිව්වා. ඊට පස්සේ මොනවත් එපා කිව්වා. ඊට පස්සේ මයිලෝ එකක් අරන් දුන්නා. ඒක නම් ඔය බිව්වා. මට ගොඩක් අමාරුයි ඉතින් ඉන්නේ. හුස්ම ගන්නත් අමාරුයි. මේ හෙම්බිරිස්සාව ගොඩක් අමාරුයි. ඊට පස්සේ අපි දෙන්නත් එක ඉතින් බස් එකේ යනකල් බස් එකේ ඉඳලා බස් එකේ ආවේ. දැන් 9ට විතර ඇති. මට අවුවත් ගොඩක් සැරයි. මෙයාට ඉන්න බෑ කියලා ඉතින් ඉන්නවා දඟල. හරි අමාරුවෙන් තමයි ඉන්නේ. මේ වෙනකොටත් උණ යාට මේ පෙන්ඩෝල් දුන්නට උණ අඩු වෙන්නේ නැහැ. මේ ඇඟ ගොඩක් රස්නේ. ඊට පස්සේ මට ඉතින් බයත් එක්ක මේ ડોක්ටර් කිව්වා දවස් 3ක් බලලා එකක් බලමු කියලා. මේ හොස්පිටල් එකේ හිටපු ડોක්ටර් මම ගෙදර ඇවිල්ලා බත් බොහොම අමාරුවෙන් බත් කටවල් 2ක් විතර කැවුවා. කන්න බෑ කිව්වා. ඊට පස්සේ වගේ බෙහෙත් ටික දෙන්න තමයි හැදුවේ. බෙහෙත් ටිකක් දීලා මේ වෙන්දනයි තියාලුවනේ මෙයාට කෑම ජාති දුන්නාම ඉතින් මේ බත් කෑවෙන්දට අනම්මනම් ගනවා. වගේ බනිස් කන්න පුළුවන් කොට බනිස් දෙකක් අරන් ආවා. ඒක කෑවෙත් නෑ එපා කිව්වා. ඊට පස්සේ මේ බත් කටවල් 2ක් විතර වගේ තමයි කෑවේ. කන්නත් බෑ කිව්වා. මේ වුණාවත් කන්න බෑ කිව්වා. මේ ඔය හස්බන්ඩ්ලාගේ තාත්තා මේ දෙන්නට කියලා ටිපි ටික කරන් දුන්නා. එයාලා තමයි ඉතින් ටිපි ටික කරන් දෙන්නේ. මම නම් පොඩි කාලේවත් මේ ටිපි ටික එහෙම දීලා නෑ මෙයාලට. ටිපි ටික කන්න දෙන්නේ නෑ. ඉතින් හොඳ නැති නිසා ඒ උනාට එයාලා අරන් දෙනවා. මේ අරන් දුන්නාම මේ දෙන්න හරි ආසාවෙන් කරා. ඒ උනාට අද ඒකවත් කෑවේ නෑ. ඔහොමම තියලා තිබ්බා. බෙහෙත් ටික දීලා ඔය ඉතින් ඇඳට වෙලා මට ළඟට වෙලා ඉන්න කියලා කිව්වා. එයා නිදා ගන්නකම් මට ඉන්න ළඟට වෙලා. මාත් ඉතින් ළඟට වෙලා ඔළුව අතක ගා හිටියා. චුට්ටක් විතර නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා හැල්ලා මේ ඊට පස්සේ වමනේ ගියා බෙහෙත් ටිකත් එක්කම. ඉතින් බෙහෙත් දෙන්නත් බයයිනේ මේ. එහෙම සැරින් සැරේට දෙන්න බෑනේ ඉතින්. ඔය ඉතින් වයින් අහන්නේ ආයිනගෙන මේ මාසයක් ගියාලු අප්පච්චි ගිහිල්ලා අප්පච්චි කවවත් දෙන්න ගියේ කියලා තමයි ඉන්නේ. මේ අතන මාසයක් ගිහිල්ලා නැහැ. දවස් 24ක් විතර වගේ අදට. මේ උනාට යාට කියනවා නෑලු මාසයක්ලු ගෙහින් අප්පච්චි ගෙදරේ එන්නේ නැද්ද කියලා අහනවා මගේ. මේ ඕවා කියයිද ඉන්නවා මේ හුස්ම ගන්නවත් හරි අමාරුයි ඉතින්. මං නම් ඉතින් ආසම නැති දෙය තමයි මෙයාලට මේ උණ ගැනෙන එක මේ ලෙඩ වෙන එක මේ හරිම අමාරුයි. ඊට පස්සේ යාළුවනේ ওই බෙහෙත් වල හස්බන්ඩ්ත් පහවදාවා. ඒකට ওই බෙහෙත් වලට මෙයාට අඩුන්නේ නැහැ. අද මේ වොයිස් කරන කොටත් එයා ගෙදර ඉස්කෝලේ යවෙන්නේ මේ සතියෙම. අද සිකුරාදා මේ යවුනේ බෙහෙත් ඉස්කෝලේ ඒ තරම් අමාරුයි. ආයෙත් ඊට පස්සේ අපි බෙහෙත් ගන්න ડોක්ටර්ගෙන් ගිහිල්ලා මේ බ්‍රාස්වෙන්ද බෙහෙත් අරන් ආවා උදේ. ඒත් අඩු නෑ. ඊට පස්සේ මෙයා දැන් බත් කන්නේ නැති හින්දා මේ මට මෙයාට කිව්වා මේ වගේ රොටි හදලා දෙන්න කියලා. මෙයා මේවට කියන්නේ පෑන් රොටිනේ. පෑන් රොටි හදලා දෙන්න කියලා. ඊට පස්සේ ඒ ටිකක් හදලා දෙන්න තමයි හදන්නේ. ඒක හරි කයිද කියලා බලන්න. මේ ඒකට බිත්තරක් දාලා හදන්නේ කොයි ඊට පස්සේ වගේ බිත්තරක් දාලා හදන්න තමයි හදන්නේ. ඉතින් මේ බ්‍රාස්වෙන්දත් ගිහිල්ලා මේ ඊට පස්සේ අපි බෙහෙත් යන ડોක්ටර්ගෙන් මේ ප්‍රයිවට් බෙහෙත් අරන් ආවා හොස්පිටල් එකෙන් නෙමෙයි. එයා ඊට පස්සේ කිව්වලු මේ හෙම්බිරිස්සාව හින්දා බය වෙන්න නම් දෙයක් නෑ. මේ ලේ බලන්න චිට්ටේ හිවුත් දාලා තිබ්බා. මේ බෙහෙත් වලට උණ අඩු වුනේ නැත්තම් මෙයාට ලේ බලන්න කිව්වා. හැබැයි ඉතින් අද සිකුරාදා වෙනකන් උණ හිම නැහැ. උනට ඉතින් හෙම්බිරිස්සාව අමාරුයි. අර කන්න නැති අමාරුයි තියෙනවා. ඒ හින්දා ඉතින් ඉස්කෝලේ යවෙත් නෑ. මේ එහෙම ලෙඩ තියෙදි ඉස්කෝලේ යවන්නත් බෑනේ. ඉතින් අනිත් ළමයින්ටත් බෝල්නවා අපි කවුරුත් ළමයි ලෙඩ වෙනකොට කිසි අම්ම කෙනෙක් කැමති නැහැ. ඉතින් මගේ දරුවා වගේම තමයි පන්ති ඉන්න අනිත් දරුවෝ මේ මෙයාව යවලා
මෙයාගෙන් තව දරුවෙකුට බෝ වෙලා ඒ දරුවා දුක් විඳින්න හොඳ නෑ කියන එක මගේ අදහස. ඒ හින්දා තමයි මම මෙයාව පාඩුණත් කමන්නේ කියලා අදත් ගෙදර තියාගත්තා. දැන් කොහොමත් හෙට අනිද්දා නිවාඩුනේ. එතකොට මේ සඳයි නම් මම මෙයාව ඉස්කෝලේ යවනවා. ඒ හින්දා ඉතින් අඩු වෙනකන් කියලා තියාගත්තා. තවත් දරුවෙකුට හැදුනොත් ඒක හොඳ නැති නිසා මේ ඔන්න වගේ ටිකක් හදලා දුන්නාට පස්සේ ඔය වගේ එකක් විතර කෑවා. මේ කන්නේ නෑ යාළුවනේ තාමත් ඉතින් හරියට අඩුනේ උනනම් ඇදිච්ච ඔයාලා කෙනෙක් ඉන්නව නම් දන්නවා ඇති ඒකේ තියෙන අමාරු ඒ තරම් මෙයා මේ දවස් ටිකේ හරිම අමාරුවෙන් තමයි ඉන්නේ. මේ ගොඩක් අමාරුයි මේ දවස්වල මේ හුස්ම ගන්නේම හරි අමාරුයි කැස්සක් තියෙනවා. මේ මෙහෙට පායනවත් එක්ක නේ හින්දා තවත් ඉතින් ගොඩක් අමාරුයි. අදත් ඉතින් ගෙදරට වෙලා ඉන්නවා. දැන් එළියටවත් යවන්නේ නැහැ. ඒ තරම් අවුස්සර හින්දා මේ තව ටිකක් ඩෙඩ වැඩි වෙයි කියලා බය හින්දා යවන්නේ මම මේ ගෙදරම තියාගෙන ඉන්නවා. ගේ ඇතුළෙම මහරු ඉතින් තියාගෙන ඉන්න ගේ ඇතුළේ නම් මේ එළියට යන්නම තමයි ඉතින් හදන්නේ. ගියත් එක්ක වාහනයක් අරගෙන සෙල්ලම් කරන්න තමයි එළියට යන්නේ. ඒතකොට ඉතින් තව ටිකක් අහුවෙන්නේ හින්දා ඉතින් මේ බොහොම අමාරුවෙන් ගේ ඇතුළේ තියාගෙන ඉන්නවා බලෙමු වගේ. ඔන්න විදියට ඕවා හදලා දුන්නේ මම මේවා නිතර මෙයාලට හදලා දෙනවා. මෙයාලා හරි ආසයි ඒවා කන්න. ඉතින් යාළුවනේ මං කියන්නේ කිසිම දරුවෙකුට ලෙඩ නම් වෙන්න එපා. මේ දරුවෝ ලෙඩ වුණාම දෙමව්පියන්ට හරිම දුකයි ඉතින්. ඒක මං දන්නවා මං හරි මේ ඒ නිසාම තමයි මම මෙයාව අද ඉස්කෝලේ යවුවේ. දැන් උණ හිම නෑ. ඉතින් යාළුවනේ අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම මුස්සාරණයි. මාව subscribe කරු නැති කෙනෙක් ඉන්නවනම් අනේ අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදට ගිහිල්ලා එන්නම් එහෙනම්. ඔයාලා හැමෝටම බුස්සරණයි. පරිස්සමෙන් ඉන්න මේ දවස්වල ලෙඩක් තියෙනවා. පොඩි අය පරිස්සම් කරගන්න.